අයිබෝවන් අපි 2025 හත ශ්‍රේණියේ දරුවන්ගේ ගණිත පෙළ පොතේ සාධක හා ගුණාකාර අපි ඒ කියන්නේ පුතේ තුන්වෙනි ඒකකයයි හතරවෙනි ඒකකයයි දෙකේම තියෙන්නේ අපේ පොඩියට දන්නවා සාධක හා ගුණාකාර. එතකොට මම ඒකකේ මූලික ටික ආවරණය කරන්න යන්නේ. බලන්න අපේ පොඩි අය මාතෘකාව හත ශ්‍රේණියේ පොඩි අයට සාධක හා ගුණාකාර මෙන්න මේ ඒකකය හත වර්ෂ පොඩි අයගේ පෙළ පොතේ තියෙන හොඳ ඒකකයක්. මේකෙදි ගොඩාක් දේවල් ආවරණය කරන පුතේ මහා පොදු සාධකය හොයන හැටි, කුඩා පොදු ගුණාකාරය හොයන හැටි, ඒව 11 ශ්‍රේණියට යනකම් ඔයාලට වැදගත් වෙනවා. එහෙනම් මේ වෙලාවේ අපි වැඩි කතා කරගෙන නැතුව උගන්නන එක කරමු. එතකොට ඔයාලට මම කියා දෙනවා අවබෝධ වෙනවා නම් මගෙත් එක්ක දිගටම එකතු වුණොත් ඔයාලට ගණිත විෂය සරලව අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට පිළිවෙලට පිරිසිදුව පැහැදිලිව ගණන් ටික උගන්වනවා. ඒතර ඔයාලට තියෙන පුතේ අකන්නු මගේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙලා ඉන්න. එහෙනම් අපි හත ශ්‍රේණියේ ළමයින්ට සාධක හා ගුණාකාර පාඩම පටන් ගමු. එහෙනම් මාතෘකාව දැම්මා සාධක හා ගුණාකාර. මේකේ සාධක කියලා අපි අනුමාතෘකාව ලියනවා. අනුමාතෘකාව සාධක. මේ සාධක කියන එකේ ඉඳලා අපි පටන් ගමු දැන්. හරි. එහෙනම් දැන් මම ඔයාලගෙන් අහනවා සාධකයක් කියන්නේ මොකද්ද? මොන බලන්න පුතේ? අපි 20 ගන්න. මේ 20 මට ලියන්න පුළුවන් පුතේ එක්වරක් 20 කියලා. එහෙම නැත්නම් දෙවරක් 10 කියලා. එහෙම නැත්නම් මට ලියන්න පුළුවන් පුතේ හතරවරක් 5 කියලා. හරි? ආපහු පස්වරක් අතර ඕනේ නැහැ. හතරවරක් 5කවත් පස්වරක් අතර පොත් එකයි. ඒකට මට මේ 20 ලියන්න පුළුවන් ක්‍රම. ඒකට මම කියනවා පුතේ යම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස දැක්විය හැකි නම් යම් සංඛ්‍යාවක් වෙනත් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස දැක්විය හැකි නම් එම සංඛ්‍යා මුල් සංඛ්‍යාවේ සාධක ලෙස හඳුන්වයි. හරි? අයන මම මොකද්ද කිව්වේ කියලා තව එකපාරක් කියන්න. යම් සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස දැක්විය හැකි නම් එම සංඛ්‍යා මුල් සංඛ්‍යාවේ සාධක ලෙස හඳුන්වයි. තේරුණාද? එහෙනම් අපේ මාතෘකාව සාධක අයටින් තරුවක් දාලා ලියා ගන්න ඕන නම් ඔන්න කිව්වා. ලියන්න පුතේ ඔන්න අයටින් තරුවක් දාලා ලියාගමු. යම් සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස දැක්විය හැකි නම් එම සංඛ්‍යා මුල් සංඛ්‍යාවේ සාධක වේ. හරි. එහෙනම් බලන්න පුතේ හැමෝම ඔන්න මම ලියනවා ඔන්න බලන්න පුතේ ඔන්න මම ලියනවා පුතේ ඔන්න සාධක හොයන්න යන්නේ. ඔන්න මම කියන පුතේ පළවෙනි ක්‍රමය මම භාවිතා කරනවා. ඔන්න බලන්න පුතේ ගුණිතයක් ලෙස ලිවීමෙන් සාධක සෙවීම. හරි. එහෙනම් දැන් අපේ හත ශ්‍රේණියේ පොඩි අයට අවබෝධ වෙනවා ඇති අපි පටන් අරන් තියෙන වැඩි. දැන් ඔයාලගේ පෙළ පොතේ තියෙන සාධක හා ගුණාකාර කියන පාඩමේ අනුමාතෘකාව සාධක. එතන මම සාධකයක් කියන්නේ මොකද්ද කියලා කිව්වා. යම් සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස දැක්විය හැකි නම් එම සංඛ්‍යා මුල් සංඛ්‍යාවේ සාධක. තවපාරක් හිමින් අහගන්න කියන්නේ වීඩියෝ එක නතර කරලා හරි එම හිමින් අහගන්න ඉදරාට හොඳට අවබෝධ වෙයි. එහෙනම් දැන් මම ඒකෙත් පොඩි අණු කෑල්ලක් ගත්ත පුතේ ගුණිතයක් ලෙස ලිවීමෙන් සාධක සෙවීම. එහෙනම් බලන්න පොඩි අය මගේ පළවෙනි උදාහරණය 24
24. ඒතර මම ලියනවා. හැබැයි මේක ලියද්දි පුතේ එක ගුණිතයක්වත් අතාරින්න එපා. මිස් වුණොත් සාධකයක්වත් මිස් වෙනවා. එහෙනම් ඔන්න බලන්න මම පිළිවෙලට ලියාගෙන ආපු චක්‍රයේ කොලයක් තියෙනවා පාවිච්චි කරන්න. චක්‍රයේ කොලයක් තියෙනවා වල ළඟපාත පාවිච්චි කරලා කිසි ගැටලුවක් නැහැ. එහෙනම් ඔන්න පුතේ මම ලියනවා එක්වරක් 24 හරි දෙවරක් 12 තුන්වරක් 8 හතරවරක් 6 දැන් පුතේ ආයි 6 වරක් 4 8 වරක් 3 12 වරක් 2 එම ඕනේ මේ දෙපැත්තම එකයිනේ. එහෙනම් ඔන්න මේ පිළිවෙල අතාරින්නත් එපා පුතේ. එක්වරක් 24 දෙවරක් 12 තුන්වරක් 8 හතරවරක් 6 දැන් ඔන්න ඔක්කොම ගුණිත ටික ලිව්වා. මම කියන පුතේ මේ බලන්න මේ ගන්නනේ එම නිසා 33න් එම නිසා 24හි සාධක 24හි සාධක අපි ලියනවා මොනවද පුතේ? මම යටින් ලියන්නම් 24හි සාධක පිළිවෙලට මේ 1 2 3 4 6 8 12 අවසාන එක 24 24 එහෙනම් පේනවද බෝඩ් එක? හරිනේ? හරි. එහෙනම් දැන් මම සාධක කියන එක කියා දුන්නා. සාධක හොයන පළවෙනි ක්‍රමය අපි ලිව්වේ පුතේ ගුණිතයක් ලෙස ලිවීමෙන්. එහෙනම් මේ තියෙන ගුණිතයක් ලෙස ලිවීමෙන් සාධක. හරි? එහෙනම් 24 මම හෙව්වා එක්වරක් 24 දෙවරක් 12 තුන්වරක් 8 සහ හතරවරක් 6. එතකොට මෙන්න මේ පිළිවෙලට පොඩි ඉලක්කම ඉඳලා ලියන්න ගියා. 1 2 3 4 6 8 12 සහ 24. එහෙනම් මෙන්න සාධක හොයන පළවෙනි ක්‍රමය. ලොකු ගණන් ගැටලු නෙමෙයි පුතේ. දැන් අපි මේ ගණිත පාඩමාලා දාද්දී අපි ඔයාලව රවට්ටන්න එක එක ට්‍රික්ස් දාන්නේ නැහැ. ඒක අනම්මනම් ලොකු වැඩ ඕනේ නැහැ. අපි කරන ඒකකයේ හරියට ආවරණය කරනවා. පෙළ පොතේ තියෙන ඒකක ටික. හරි. එහෙනම් ඔන්න සාධක පාඩමේ එක ගානක්. එහෙනම් සරහන් දාගන්න ඕන කට්ටිය අපි ටක් ගාලා බලාගෙන හදාගන්න. එහෙනම් ඔන්න දැන් 24 සාධක ගන්න පුළුවන් වුණා. ඔය එක්කම හදිසරව අපි කම්මැලි වෙන්නේ නැතුව පොඩි ගාණක් තනියෙන් try කරන්න බලමු. හරි මාත් එක්ක ඔයාලා හැමෝම පොතක් පෑනක් කරන් නිකන් මේක ටීවී එක බලනවා වගේ ඒ වගේ එකතු වෙන්න එපා පුතේ. ඒ නිසා අපි මේ වැඩසටහනත් එක්ක යද්දී පොතක් පෑනක් කරන් අහගෙන ලියාගෙන වැඩේ කරගෙන යමු ඉක්මනට. ඒතර මම හිතනවා ඔයාලට වෙනත් ආයු උපකාරක පන්ති වලට යන්න ඕනේ නැහැ. හරි එහෙනම් මම යනවා දවසේ දෙවෙනි උදාහරණය. බලන්න පුතේ 36. 36 සාධක සොයන්න. එහෙනම් ඔන්න විනාඩි 2ක කාලයක් ලැබෙනවා. ටක් ගාලා පටන් ගන්න. විනාඩි 2ක කාලයක් ලැබෙනවා. හරි එහෙනම් අපි බලමුද ඔන්න ඔයාලා චක්‍රය කොලයක් පාවිච්චි කරනවද කිසි ගැටලුවක් නැහැ ළඟ චක්‍රය කොලයක් තියන් බලන්න හරි හරි ඔන්න නම් බලන්න ඔයාලා ලියාගෙන තියෙනවා මේ වගේ උත්තර බලන්න එක් වරක් 36 එක් වරක් 36
දෙවරක් 18 මිස් කරන්න එපා එකක්වත්. හරි එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා තුනෙන් තුන් වරක් 12 හතර වරක් 9 හරි එතකොට පුතාලි 12 වරක් 3 ඒව ඕනේ නැහැ 9 වරක් 4 ඒව ඕනේ නැහැ එහෙනම් මෙච්චරයි දැන් එතකොට මම කියනවා මේ එම නිසා 36 සාධක අපිට හම්බ වෙනවා මොනවද පුතේ මම යටින් ලියනම් මෙතනින් මොනවද කියන්නේ පිළිවෙලට 1 2 3 4 9 12 18 36 එහෙනම් දැන් මම හිතනවා අපේ පොඩි අයට ගුණිතය මගින් සාධක ලිවීම ගැටලුවක් නැහැ කියලා හරි එහෙනම් අඩුපාඩු දෙනවා දාගන්නද පුතාලා වගේ ටක් ගාලා හරි එහෙනම් සාධක හොයන එක ක්‍රමයක් මම ඔයාලට ඔන්න දැන් විස්තර කරලා දුන්නා ගුණිතයක් ලෙස ලිවීමෙන් හරි එහෙනම් මෙතන 1යි 2යි උදාහරණ මම ඔයාලට මේ ක්‍රමයට හදන්න කියලා ගණන් 5ක් දානවා ඉතින් ඉදිරි කාලේදී අපි ඔයාලට අපිත් එක්ක එකතු වෙද්දී ප්‍රශ්න පත්‍ර නේද අනුමාන ප්‍රශ්න ඒ වගේ තියෙන ගැටලු ඔයාලට සාකච්ඡා කරනවා එහෙනම් දැන් මම සාධක ගුණිතයක් මගින් සොයන්න මෙන්න අභ්‍යාසය මාත් එක්කම ලියා ගන්න පුතේ ඊට පස්සේ වෙන තැනක පිළිතුරු කියලා හදා ගන්න. 1 මම කැමතියි පුතේ 60. හරි? මෙතන මම ආයේ වෙන මොකුත් ලියන්නේ නැහැ. සාධක සොයන්න නම් මම කියන්නේ පුතේ හේතුව මේ උඩ අපි යන වැඩසටහන නිසා මාතෘකාව තියෙනවා. අංක 2 මම කැමතියි ඔයාලත් එක්ක හදන්න 81. ටිකක් ලොකු ගණන් දුන්නාම පුතේ බය වෙන්න එපා. චක්‍රේ කොලේ බල බල උදව්ව ගන්න අංක 3 මම කැමතියි පුතේ ඔයාලත් එක්ක 72 හතරවෙනි ගාන මම කැමතියි 39 last one පස්වෙනි ගාන අපි කැමතියි ඔයාලත් එක්ක හදන්න 32 හරි එහෙනම් දැන් ඔන්න අපි 7 වසරේ සාධක හා ගුණාකාර කියන ඒකකේ සාධක කියන පාඩම පටන් ගත්තේ. ඒකෙත් අනුමාත්‍රකාවක් දාලා අපි කතා කරේ ගුණිතයක් ලෙස ලිවීමෙන් සාධක සෙවීම. ඒකේ අපි උදාහරණ දෙකක් කතා කරා. ඒකට දාලා අභ්‍යාසෙ මෙන්න. ටක් ගාලා සරහන් කරගන්න පුතේ පළවෙනි ක්‍රමය අපි ඉවර කරා. හරි? හරි. එහෙනම් අපි සාධක හොයන ක්‍රම තව දෙකක් තියෙනවා. පුතේ බෙදීමේ ක්‍රමයයි ප්‍රථමක සාධකයි. එහෙනම් අපි බලමු බෙදීමේ ක්‍රමය මගින්. බෙදීමේ ක්‍රමය මගින් සාධක සෙවීම මේක එච්චර වැදගත් නැති වුණත් ක්‍රමයක් නේ. ඒ නිසා මම ඔයාලට ගණන් දෙකක් විතර කියලා දෙනවා. පුතේ ක්‍රමයක් නේ නේද? හරි. බාන් බෝඩ් එකේ දිහා බෙදීමේ ක්‍රමයෙන් සාධක හොයන්න යන්නේ. දැන් උදාහරණයක් බලන්න. දැන් ඔයාලට පුතේ මේ පාඩමට කලින් බාධ්‍යතා රීති කියලා දෙවෙනි පාඩමක් තිබ්බනේ. බාධ්‍යතා රීති කියලා. ඒතර මම ඔයාලට අද පටන් ගත්තේ සාධක හා ගුණාකාර වලින් වුණාට මේ බාධ්‍යතා රීති ගැන මම එක දවසක් කියා දෙනවා. බාධ්‍යතා රීති කියලා කියන්නේ සංඛ්‍යාවක් බෙදීම සම්බන්ධව තියෙන රීති ටිකක් තියෙනවා. ඔයාලට මතක ඇති නේද? දෙකෙන් බෙදෙන ආකාරය, තුනෙන් බෙදෙන හැටි, හතරෙන් බෙදෙන හැටි, පහෙන් බෙදෙන හැටි, හයෙන් බෙදෙන හැටි සහ
9න් බෙදෙන හැටි සහ 10යි. මෙන්න මේ යම් සංඛ්‍යාවක් මෙන් බලලා අපි නේද පුතේ? දැන් උදාහරණයක් හිතන්නකෝ. මම අහනවා 1920. මම අහනවා අරගෙන දෙකෙන් බෙදෙනවද? බලාගෙන කියන්න පුළුවන් ක්‍රම තියෙනවා පුතේ. දෙවෙනි පාඩමේ වලට මතකද? භාජ්‍යතා රීති. මම මේ භාජ්‍යතා රීති ඊළඟ වැඩසටහනේදී වලට දානවා. එතකොට ඔයාලට මේක බලාගෙන කියන්න පුළුවන්. අදට අපි පටන් ගත්තේ සාධක නිසා මේකත් කියලා ගියත් ඔයාලට වැඩ පැටලෙනවනේ. එතකොට භාජ්‍යතා රීතිය අපි පස්සේ කතා කරනවා. පිළිවෙලට කියලා දෙනවා පුතේ. ඔයාලගේ පෙළ පොතේ සියලු මේක අපි ආවරණය කරනවා. ඔයාලට තියෙන්නේ මාත් එක්ක එකතු වෙලා ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න එක තමයි. එහෙනම් භාජ්‍යතා රීතිය අපි ඊළඟ වැඩසටහනේ හැම වෙනකන් දෙවෙනි ක්‍රමයට යමු. එහෙනම් බලන්න පුතේ බෙදීමේ ක්‍රමයෙන් සාධක සෙවීම. හොඳට බලන් ඉන්න පුතේ බෝඩ් එකේ දිහා. හරි. ඔන්න 1යි 2යි 3යි පටන් ගමු අපි. මම කැමති 28 ගමු අපි. පළවෙනි ගාන. ඔන්න 28. සාධක හොයන්න යන්නේ මොන ක්‍රමයකද? බෙදීමේ ක්‍රමයෙන්. හරි. එහෙනම් අපි හිමීට බලන්න පුතේ 28 බෙදන්න පුළුවන් දෙකෙන්. 14යි. අයින් කරන්න ඒක අයින් කරන්න. ආය 28 බෙදන්න පුළුවන් මට පේන විදිහට පුතේ 3න් අමාරුයි බෑ. දැන්ට වාජ්‍යතා රීතිය අපි දන්නේ නැහැ කියලා හිතා ගන්න. පස්සේ කතා කරමු. 4න් පුළුවන් ද කොහෙද පුතේ? 4 වරක් 7 28යි. චක්‍රේ කොලයක් උදව්වට ගන්න. ඊළඟට ආපහු 28 ගන්න බලන්න පුතේ. එකෙන් බෙදුවා 4න් බෙදුවා. ආයෙ දැන් පුතේ අපිට 14න් බෙදලා වැඩකුත් නැහැ. මෙතන තියෙනවනේ. නේද? ඕන්න අපිට ගන්න පුළුවන් මේ 14න් 2යි. ආයෙ අපි 28 ගත්තොත් පුතේ 7න් 4යි. ඒ දෙකමනේ තියෙන්නේ පුතේ. වෙනව නැහැ. එම නිසා බලන්න. එම නිසා 28ෙහි සාධක විදියට අපි මොනවද ලියන්නේ? බලන්න මේ බෙදපු සංඛ්‍යාව ලියන්න ඉස්සෙල්ලාම අපිට තිබ්බෝනම් මේ දෙක නැතුව මේ දෙකෙන් විතරක් සාධක ටික ඔක්කොම ලියා ගන්න. නැත්නම් අපි බෙදලා පෙන්නවා. ඒ බෙදලා පෙන්නද්දි කවුරු හරි කෙනෙක් ඕක බෙදන්න ඕනේ නැහැ මෙතනක් තියෙන කියලා හරි කමක් නැහැ. පළවෙනි ගානේ අපි යන්නේ. එහෙනම් සාධක මොනවද පුතේ දැන්? මේ බෙදෙන්න පුළුවන් යෝනේ දෙකෙන් බෙදුණා. ඒ නිසා දෙක සාධකයක්. 4න් බෙදුණා 4 සාධකයක්. 14න් බෙදුණා 14 සාධකයක්. අපි පිළිවෙලට යමු පුතේ. 7න් බෙදුණා 14න් බෙදුණා. එහෙනම් දැන් සාධක මොනවද? 2යි 4යි 7යි 14යි. එච්චරද? නෑ. ඇයි මතක තියාගන්න පුතේ ඕනම සංඛ්‍යාවක සාධකයක් තමයි 1. ඕනම සංඛ්‍යාවක සාධකයක් තමයි 1. සාම සංඛ්‍යාව. එහෙනම් 28. එහෙනම් දැන් 28 සාධක බෙදීමේ ක්‍රමයෙන් හෙව්වා අපිට ආවා 2යි 4යි 7යි 14යි. ඊට අමතරව මම ඔයාලට කියලා දුන්නා එකනොත් එම සංඛ්‍යාවත් එක බෙදෙන නිසා එකක් සාධකයක් 28ක් සාධකයක්. එහෙනම් මම මේ කතා කරේ ඔයාලට බෙදීමේ ක්‍රමය මගින් සාධක සෙවීම. බෙදීමේ ක්‍රමය මගින් සාධක සෙවීම. හරි? එහෙනම් ඔන්න දාගන්න පුතේ පළවෙනි ගාන බෙදීමේ ක්‍රමයෙන් සාධක හොයන හැටි. හරි. විනාඩියක් දෙන්නම් ඉක්මනට සටහන් කරගන්න. එහෙනම් අපි බෙදීමේ ක්‍රමය මගින් තව එක ගානක් හතර සාර්ථකව හදමු පුතේ. හරි. බලන්න බෝඩ් එකේ දිහා මොම මම ගන්නවා 42. දෙවෙනි ගාන විදියට 42. එන්න පුතේ. හොඳට කල්පනාවෙන් බලන්න. එතකොට 42 දෙකෙන් බෙදිය හැකි කීයද පුතේ? 4ට 2යි 2ට 1යි 21යි. ඉවරයි. ඊළඟ එකට යන්න පුතේ. 42 මං හිතනවා
3න් බෙදන්නත් පුළුවන් කියලා. ඇයි මම ඒකට කොහෙන්ද දව ගත්තේ? මේ මෙතන 21 ආවනේ. ඒ කියන්නේ ෂුවර් කරලා පුතේ 3න් බෙදෙනවා ඇති. බලමුද අපි බෙදලා? දෙන්නේ නැත්නම් ඒක වෙනම දෙයක්. හරි බලමු. 4ට 3 යවුවා. දැන් කාට හරි පුතේ මේ පැත්තට බෙදන්න බැරි නම් මේ පැත්තට බෙදලා බලන්න. 4ට 3 යවුවා 1යි 3යි 12ට 4යි. 4 වරක් 3 12යි. බෙදෙනවා. ඒ කියන්නේ මෙතනට 14යි. හරි? මෙතනට 14යි. බාජ්‍යතා රීති ගැන පොඩ්ඩක් හරි දන්න එක්කෙනෙක් ඉන්නවා නම් මේ බලන්න මේ දෙකනුත් බෙදුනා තුනෙනුත් බෙදුනා. එම නිසා මොකද්ද බාජ්‍යතා රීතියක් වලට මතක් වෙනවද? ස්කෝලේ කරලා තියෙනවා නම් දෙකනුත් බෙදුනා තුනෙනුත් බෙදුනා නම් පුතේ 6නුත් බෙදෙනවා. එහෙනම් 6 වරක් 7 42යි. 6 වරක් 7 42යි. දැන් අපා පුතේ 7න් බෙදන්න යන්න ඕනේ. ඕන්නම් කැමති නම් මම බෙදලා පෙන්නන්න. ඔන්න මේ දෙකම සමානයිනේ පුතේ. ඒ නිසා මේක ලිව්වේ නැති වුණත් කමක් නැහැ. මේක ලිව්වේ නැති වුණත් කමක් නැහැ. හරි. එහෙනම් ඔන්න දැන් මම ඒ වැඩසටහනෙන් දානවානේ. එම නිසා 42හි සාධක 42හි සාධක ඔන්න බලන්න පුතේ 2 3 6 ඊළඟ පුතේ යට ටික නේ 7 පිළිවෙලක් ඕනේ තනින් තන ලියන්න එපා 14 සහ 21 දැන් මං ඉස්සරලා ගානේදී කිව්වා වගේම පුතේ එකක් සාධකයක් 42ක් සාධකයක් එහෙනම් අද මම ඔයාලට දැන් කියා දුන්න දෙවෙනි ක්‍රමය සාධක හොයන බෙදීමේ ක්‍රමය හරි ටක් ගාලා දාගන්න ටක් ගාලා දෙවෙනි ගානේ දියට ක්‍රමය මගින් සාධක හොයන ආකාර දෙකක් කතා කරා. මේ සාධක ගණන් දෙකක් සාකච්ඡා කරා. එහෙනම් ඒකේ මම ගොඩක් වැඩ දෙනවා කියලා හිතන්න එපා. ගණන් පුරුදු වෙන්න පුතේ ගණන් හදන්න ඕනේ. ගණන් පුරුදු වෙන්න ගණන් හදන්න ඕනේ. එහෙනම් දැන් මම සාධක හොයන දෙවෙනි ක්‍රමය බෙදීමේ ක්‍රමය. සාධක හොයන දෙක. එහෙනම් උදාහරණ දෙකක් මං ගානේ උදාහරණ පහක් ඔයාලා හරි එහෙනම් ඔන්න අභ්‍යාසය මම මේ දෙන ගණන් ඔයාලා අනිවාර්යෙන් හදන්න ඕනේ පුතේ නිකන් බොරුවට නිකන් බලන් ඉඳලා විතරක් තේරුමක් නැහැ හරිද අපි ඔච්චර කල් ගණන් පන්ති ගිහිල්ලා ඒකනේ කරේ නේද ලියාගෙන ආව විතරයි හදාගෙන ආව නම් ගණන් පුළුවන් වෙනවා පුතේ හැදුවේ නෑ ලිව්වා නේද හැදුවේ නැතුව ලිව්ව නිසා පොත් පිරුණා අපි එතනමයි නේ ගණන් වලට 95ක් තියෙන කට්ටිය ඉන්නවා නම් සතුටුදායකයි හරි එහෙනම් අපිත් එක්ක එකතුලා CNC ගමු. හරි. එහෙනම් දාන්නක් ගාලා පුතේ ඔන්න මං දෙන ගාන. අපි දාමු 52 48 70 56 සහ 29. මම 29 වගේ ගානක් දුන්නේ විශේෂ කරලා පුතේ ඈ. ඔයාලා පුළුවන් නම් 29 හොයලා පෙන්නන්න. මම තව චුට්ටකින් ඔයාලට විශේෂ දෙයක් කියා දෙන්න. එතකොට ඔයාලට මේ 29 හම්බ වෙනවා පුතේ ඈ. හරි. එහෙනම් මේ ටික සරහන් කරානේ. පළවෙනි ගාන 52 48 3 70 හතරවෙනි එක 56 5 29 හරි එහෙනම් මොන අපි බෙදීමේ ක්‍රමයෙන් සාධක හොයන්න ගියා ඔන්න අලුත්ම ගාන දැන් තුන්වෙනි ක්‍රමය එහෙනම් සාධක හොයන ක්‍රම කීයක් කරාද මම දෙකයි මොනවද දෙක ගුණාකාර ලිවීම දෙක බෙදීම තුන බලමු අපේ ප්‍රථමක සාධක ඇසුරින් සාධක සෙවීම හරි මම හිතනවා ඔයාලට බෝඩ් එකේ පේනවා කියලා ප්‍රථමක සාධක ඇසුරින් සාධක සෙවීම හරි එතකොට අපේ පොඩි අය ඉස්සෙල්ලාම දැනන් ඉන්න ඕනේ සංඛ්‍යාවක් ප්‍රථමක සංයුත කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ඔන්න මම මේ වැඩසටහන පුතේ මම නිදහසේ උගන්වනවා.
ඒතර ඔයාලට බැරි ඕනම දෙයක් මේකේ අහගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ වැඩසටහන අපි බැලුවොත් යටින් ඔයාලගේ ඉල්ලීම් තේරුම් නැති තැන් එහෙම අපිට දාන්න පුළුවන්. තේරුණාද? එතකොට මම ඔයාලට උදව් කරනවා. එහෙනම් දැන් මම අපේ පොඩි අයගෙන් අහනවා මෙන්න මේ වැඩේ. මේ ගාන හදන්න ඉස්සරින් පුතේ මේ කොහොම තියාගන්නකෝ. හරි. මෙන්න මේ බලන්න. ඔන්න කිව්වා එකයි පටන් ගත්තා අපි. ඔන්න දැන් මම අපේ පොඩි අයගෙන් අහනවා 12 සාධක කීයක් තිබ්බද මෙයාට? ටිකක් මතක් කරන්න පුතේ. සාධක ටික මතක් කරන්න. හොඳ ළමයි වගේ. 1 2 3 4 බුදුහාමෝ තවත් තියෙන නේද? 6 12. ඔන්න. හරි දැන් අපි බලමු 13ට සාධක. කවුද පුතේ? 1 13. අන්න දෙකේ වෙනස තේරුණාද අපේ පොඩි අය බලද්දිම තේරෙනවද? 12ට සාධක ගොඩාක් තියෙනවා 13ට සාධක දෙකයි. එහෙනම් ඔන්න කිව්වා සාධක දෙකක් විතරයි නම් තියෙන්නේ. එයාට අපි කියන පුතේ ප්‍රථමක සංඛ්‍යා. නැත්නම් ප්‍රථමක සාධක. මේ ප්‍රථමක සංඛ්‍යා. එහෙනම් ඔන්න මම හිතන අද අඳුරගත්තා ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? ටක් ගාලා කියන්න බලන්න. සාධක දෙකක් පමණක් ඇති. සාධක දෙකක් පමණක් ඇති. අපි ඒකට කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. ඒතර අඳුරගන්නේ කොහොමද? එකෙනුත් එම සංඛ්‍යාවනුත් පමණයි බෙදෙන්නේ. එකෙනුත් එම සංඛ්‍යාවනුත් පමණයි බෙදෙන්නේ. ඒවා ප්‍රථමක. මෙයාට සාධක ගොඩක් තියෙනවනේ. එයාට අපි කියන අපේ සංයුත සංඛ්‍යා. එහෙනම් සංඛ්‍යා බෙදෙන ප්‍රධාන කොටස් දෙකක් මට දැන් ඔයාලට කියා දුන්නා. සංයුත සංඛ්‍යා සහ ප්‍රථමක සංඛ්‍යා. ලස්සනට මාත් එක්ක කියන්න පුතේ සාධක දෙකකට වැඩියෙන් තියෙනවා නම් අපි ඒවට කියන පුතේ සංයුත. සාධක දෙකක් පමණක් තියෙනවා නම් ප්‍රථමක. එහෙනම් අපේ තුන්වෙනි ක්‍රමයේදී අපි පාවිච්චි කරන්නේ ප්‍රථමක සංඛ්‍යා විතරයි. එහෙනම් දැන් බෝඩ් එක දිහා බලා ගන්න ටක් ගාලා පුතේ. ටක් ගාලා බලන්න. හරි. ප්‍රථමක සංඛ්‍යා ගත්තාම මෙන්න මේවා ප්‍රථමකම. ඔන්න විශේෂ දෙයක් 2. මේ බලන්න 3 5 7 9 බෑ 11 13 17 15ක් බෑ 19 23 ඕවනේ. ඔයාලට බලද්දි පේනවා පුතේ 3 5 7 11 මේ ඔක්කොම මොනවද? ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා. හරි. හැබැයි දෙක විතරක් ඉරට්ට සංඛ්‍යාවක්. ඉරට්ට. එහෙනම් ඔයාලගෙන් ඇහුවොත් කවුරු හරි එක්කෙනෙක් පුතේ ප්‍රථමකත් වෙන ඉරට්ටෙත් වෙන සංඛ්‍යාව කවුද කියලා? 2. හරිනේ? 2 විතරයි. එහෙනම් අපිට ප්‍රථමකත් වෙන ඉරට්ටෙත් වෙන එකම සංඛ්‍යාව 2. එහෙනම් දැන් අපේ ගණිතයේදී දැන් අපේ මේ පාඩමේදී අපි පාවිච්චි කරන්නේ 2 3 5 7 මේ වගේ ප්‍රථම සංඛ්‍යා විතරයි. හරි? එහෙනම් දැන් ඔන්න ප්‍රථමක සංඛ්‍යා අඳුරනවා සංයුත සංඛ්‍යා අඳුරනවා. එනක පාරක් කියමුද මාත් එක්ක? සාධක දෙකකට වැඩියෙන් තියෙනවා නම් සංයුතයි. සාධක දෙකක් තියෙනවා නම් ප්‍රථමකයි. එහෙනම් අපේ පාඩමට අදාළ වෙන්නේ කවුද? ප්‍රථමක. 2 3 5 ඒවා. ඒකෙත් ඔක්කොම සංයුත් මේ ප්‍රථමක සංඛ්‍යා ඔක්කොම ප්‍රථමක සංඛ්‍යා ගොඩක් වෙලාවට ඔත්තේ. 2 විතරයි ඉරට්ට සංඛ්‍යාවක් එන්නේ. එහෙනම් අපි අපේ වැඩේ පටන් ගමු. එහෙනම් ඔන්න බලන්න හොඳ පුතාලා වගේ ඔන්න මම යනවා පුතේ. මම යනවා ගානක් හදන්න. හරි. දැන් පාවිච්චි කරන්නේ මොකද්ද අපි? තුන්වෙනි ක්‍රමය ප්‍රථමක සාධක ඇසුරේ. එහෙනම් ඔන්න බලන්න හොඳ ළමයි වගේ. ඉතින් අර අමතර දැනුම කියා දුන්නු පුතේ. සංයුත ඉරට්ට අමතර. ඒතර ඔයාලා මගේ මේ වැඩසටහන නතර කරලා බලලා හරි හොඳට තේරුම් කරගන්න. නේද? මේ වැඩසටහන නතර කරලා ටිකක් බලන්න. තව පාරක් බලන්න. සංයුත කියන්නේ මොකද? ප්‍රථමක කියන්නේ මොකද කියලා. හරි. ආයෙන බලන්න මගේ වැඩසටහනේ පළවෙනි ගාන. හරි. මම කැමතියි ඔයාලත් එක්ක හදන්න 36. 36. හරි. දැන් මම බෙදන්න යන්නේ මොන වගේන්ද? ප්‍රථමක සංඛ්‍යා වලින්. බෙදමුද මාත් එක්ක? ඔන්න 36 දෙකෙන් 18යි. දැන් මෙහෙම බෙදන්න බැරි පොඩි කට්ටිය අර ක්‍රමයෙන්. මම අර කිව්වේ නේද? 36 උඩ අතර ලියලා මෙහෙම එහෙම බලන්න. කිසි ගැටලුවක් නැහැ පුතේ. හරි. Tamanට තේරෙන විදිහට ගාන කරන්න. එහෙනම් මෙතන 9 පුතේ 3 1. හරි. එහෙනම් දැන් හිමීට හැබැයි මේකෙදි සාධක හදාගෙන යන්න ඕනේ. හරි. ආයෙනම් බලන්න. මේ තියෙන ටික ලියා ගමු පුතේ ඉස්සල්ලාම.
1 2 3 1 2 3 දැන් අපි හදා ගමු හරි එතකොට දැන් අපි හදා ගන්නවා අපි දැන් මුලින් ඉඳලා පුතේ ලියුවනේ 1 2 3 හදාගත්ත ඒක ආපු ටික දැන් ඊළඟට හදාගෙන යනවා දෙවරක් දෙක එතකොට පුතේ දෙවරක් දෙක හතරයි මේ ආවේ ඊළඟට තව එකක් හදා ගන්නවා මේ දෙවරක් තුන 6යි එකක් හරි ඊට පස්සේ පුතේ තුන් වරක් 3 9යි ඔන්න ඒ වටේත් හරි දැන් ආයෙත් තව වැඩිපුර එකක් ගන්නවා මේ බලන්න මේ දෙවරක් දෙක 4යි හතර වරක් 3 12යි ඒක මෙතන ආයෙත් තව එකක් ගමු මේ බලන්න මේ බලන්න තුන් වරක් 3 9යි 9 වරක් දෙක 18යි මේකත් හරි දැන් අවසානයේ ඔක්කොම ටික ගන්න පුතේ මේ දෙවරක් දෙක 4යි හතර වරක් 3 12යි 12 වරක් 3 36යි ඒතර බලන්න අපිට 36 සාධකයලා තියෙනවා 1 2 3 4 6 9 12 18 36 එකක්වත් මිස් වෙලා නැහැ පුතේ මට එකක්වත් මිස් වෙලා නැහැ එහෙනම් මේ 36 සාධකයේ මොකක් ක්‍රමේ භාවිත කළාද පුතේ ප්‍රථමක සාධක ඇසුරින් සාධක සෙවීම එහෙනම් ඔයාලා අච්චු පුතේ මේ වගේ සංකීර්ණ ගැටලු කියන්නේ මේ ගැටලු තියෙනවා පුතේ මෙච්චර ලොකු සාධක තියෙනව තියනවද නැද්ද කියලා අපිට අදාළ නැහැ හතේනේ හතේ ළමයි පොඩ්ඩක් අටට අදාළව ඉගෙන ගන්න. අටේ ළමයි 9ට අදාළව ඉගෙන ගන්න. එතන පුතේ පොඩ්ඩක් වැඩිපුර හිටියාම ඊළඟ පන්තිය වැඩ අල්ල ගන්න ලේසි. එහෙනම් හතේ කියලා අර සමහර ඉන්නනේ. හතේ සිලබස් එක මෙහෙම නෙමෙයි. හතේ ළමයෙකුට චුට්ටක් හරිය දැන් ඔලිම්පියාඩ් තරඟ වලට එම් ගියාම නේද පුතේ? හතේ ආයෙත් පොඩ්ඩක් අටේ ගන්නුත් තියෙනවා. 9වත් තියෙනවා. ආයෙත් පොඩ්ඩක් වැඩිපුර ඉගෙන ගත්ත කියලා කාටවත් වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න 36 සාධක ප්‍රථමක සාධක ඇසුරින් මම ඔයාලා ඉවරයි. ඔයාලට ගාලා සටහන් කරගන්න පුතේ අපි තව ගානකට එමු. ඔන්න දැන් 36 ප්‍රථමක සාධක ඇසුරින් සාධක ගන්න අපි ටිකක් වෙලා ගත්තනේ. ඒ නිසා මම කාර්යය අමාරු කෙනෙක් ඉන්නවා නම් තේරුම් ගන්න පොඩි ගාණක් ගමු. ඊට වඩා පොඩි ගාණක් ගමු පුතේ. පොඩි කෙනෙක් ඉන්නවා නම් කාර්යය දැන් මේකට ටික වැඩි වගේ නම් සාධක. දැන් අපිට අව 1 2 3 ගොඩක් ගණන් ආවනේ. හරි. එහෙනම් මම එකෙන් පොඩි ගාණක් පාවිච්චි කරනවා පුතේ. ඔන්න බලන්නකො මගේ අංක දෙකේ ගාණ විදියට මම ගන්න 24. මම ගන්න 24. එහෙනම් ඔන්න මට සපෝට් එකක් දෙන්න 24 බෙදමු ප්‍රථමක සාධක වලින් පටන් ගත්තා 2කින් 12යි 2කින් 6යි 2කින් 3යි 3න් 1යි එහෙනම් ඔන්න සාධක ලියමු බෙදපු ගණන් ටික ගන්නටක් ගාලා 1 2 3 අන්න මූලික ටික. දැන් අර ඉස්සලා ගානේ වගේ වාගේ දක්ෂතාවය මත පුතේ පැන්සලක් අරගෙන මෙහෙම වැඩි කර කර බලන්න. ඔන්න බලන්න මාත් එක්ක දෙවරක් දෙක හතරයි. ඔන්න එක සාධකයක් ආයි. ඊට පස්සේ පුතේ මෙහෙම ගන්න පුළුවන් මේ දෙවරක් දෙක හතරයි හතර දෙක අටයි කියලා ගන්නත් පුළුවන්. ඊට වඩා අඩු එකක් තියෙනවද කොහෙද නේද? මේ බලන්න මේ තුන් වරක් දෙක. ඔයාලා මේක හොඳට විමසිල්ලෙන් බලන්න. විමසිල්ලෙන් බලද්දී අවබෝධ වෙනවා. හරි 3 වරක් 4 3 වරක් 2 6යි ඔන්න එකක් ආවා දැන් දෙවරක් 2 4යි 4 වරක් 2 8යි ඔන්න තව එකක් ආවා හරි ඔන්න බලන්න ඊට පස්සේ පුතේ වෙන වැඩේ මේ ඔන්න බලන්න පුතේ මේ දෙවරක් 2 4යි 4 වරක් 3 12යි දෙවරක් 2 4යි 4 වරක් 3 12යි ඔන්න තව එකක් ආවා හරි දැන් අපිට තියෙන එකක් අවසානයේ මේ බලන්න පුතේ මේ දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි. එහෙනම් මෙන්න 24 සාධක. බලන්නකො හරි ලේසි ක්‍රම තුනම දැන් මම අපේ පොඩි අයට කතා කරලා ඉවරයි. එහෙනම් මෙන්න හදා ගන්න බලන්නක් ගාලා
24 සාධක. එහෙනම් අපි සටහන් කරගත්තා නම් ඔන්න අපි ඒකට දෙන අභ්‍යාසය. ඒකට දෙන අභ්‍යාසය. ඒකට දෙන අභ්‍යාසය. ටක් දාලා දානොත් අභ්‍යාසය. අභ්‍යාස බලමු පුතේ. අපි හොයන්න 16 ඔන්න පොඩි ගණන් දුන්නේ 16 තුන්වෙනි දෙවෙනි ගාන 18 තුන්වෙනි ගාන 32 හතරවෙනි ගාන 30 පස්වෙනි ගාන පුතේ 21 21. එහෙනම් දැන් අපි අද 7 ශ්‍රේණියේ පොඩි අයට පටන් ගත්ත ඒකකය සාධක හා ගුණාකාර. ඒ සාධක හා ගුණාකාර පාඩමේ සාධක කියන අනුමාතෘකාව තමයි මම ගවලා ගත්තේ. සාධක කියන අනුමාතෘකාව ගවලා ගත්තා. ඒකේ පුතේ ක්‍රම තුනකට මම සාධක හොයන්න කියා දුන්නා. මොනවද ක්‍රම තුන? අපි ගුණාකාර ලිවීමෙන් සාධක සෙව්වා. දෙක පුතේ බෙදීමේ ක්‍රමෙන් සාධක එව්වා. තුන දැන් කතා කරා ප්‍රථමක සාධක. එහෙනම් මම හිතනවා ඔයාලගේ 7 ශ්‍රේණියේ පෙළ පොතේ සාධක හොයන ක්‍රම වලට වඩා නැහැ. ඔය ක්‍රම තුන විතරමයි තියෙන්නේ. මොන මම කතා කරලා ඉවර කරා. හරි. එහෙනම් අපි පළවෙනි දවසේ හැටියට අදට මේ ඒකකය අවසන් කරනවා. මෙතනින් එහාට ඔයාලට මේ පාඩමේ වැදගත්ම කෑලි කොටස් අරගෙන අපි අලුත් වැඩසටහනකින් හම්බ වෙනකන් අද අපි වැඩසටහන නතර කරනවා.